අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 41 වෙනි ප්‍රශ්නයේ ඉඳන් 50 වෙනි ප්‍රශ්නය වෙනකම් තියෙන ප්‍රශ්න 10 වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්නෙ කොහොමද කියලා. මොකද මේ ප්‍රශ්න 10 ළමයින්ගේ හරියන සම්භාවිතාවය බොහොම අඩුයි. උපරිම ප්‍රශ්න 3ක් 4ක් විතර තමයි හරියන්නේ. ඒ වුණාට අද මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාගේ ප්‍රශ්න හරියාමේ සම්භාවිතාවය වැඩි වෙනවා. අපි හිතමු ඇවරේජ් කෙනෙක්ගේ MCQ 20ක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ ළමයාට ලකුණු 26 දක්වා ඇවරේජ් එක වැඩි කරගන්න පුළුවන්. අපි හිතමු ළමයෙක් 30 මට්ටමේ ඉන්නවා කියලා. එයාගේ ඇවරේජ් එක 37 වගේ වැඩි කරගන්න පුළුවන්. අනිවාර්යෙන්ම 37ක් හරියනවා. ඒ වගේම 35 ළමයෙක් කියලා හිතන්න. ඒ 35 ළමයාට අනිවාර්යෙන්ම ඇවරේජ් එක 42 වගේ කරන්න පුළුවන්. ඒක නිසා මේ වීඩියෝ එක හොඳට බලන්න. අපි එහෙනම් දැන් සාකච්ඡා කරමු. දැන් මේ ප්‍රශ්නවල වර්ණ පහක් තියෙනවා. එතකොට මේ වර්ණ පහෙන් අපිට වර්ණ ටිකක් තියෙනවා හරි ඒවට නිවැරදි පිළිතුර දෙන්න කියලා. එතකොට පළවෙනි උත්තරේට එන්නේ වර්ණ විදිහට A B D. දෙවෙනි වර්ණය තමයි A C D. තුන්වෙනි වර්ණය තමයි A B. හතරවෙනි වර්ණය තමයි C D. පස්වෙනි එක වෙනත්. ඉතින් පේපරේ පහේවා ඉන්නේ එකයි. උපරිම වුණොත් පහේවා දෙකක් එනවා. එතකොට ඒක ඔළුවේ තියාගන්න ඕනේ. හැබැයි මේ කියන දේවල් අපේ ස්කූල් ටර්ම් ටෙස්ට් පේපර්ස් වල බලා ගන්න හම්බෙන්නේ නැහැ. මේක හම්බෙන්නේ අපි ලියන A level වලදී විතරයි. එතකොට උපරිම පහේව දෙකක් එනවා. හැබැයි ඒකත් කලාතුරකින් තමයි එන්නේ. හැබැයි අනිවාර්යෙන් පහේව එකක් එනවා. හරි. ඊළඟට අපි ගත්තොත් දැන් අපි කොහොමද කරන්න කියලා බලමු. දැන් මේ බලන්න. පළවෙනි එක. දැන් පළවෙනි එක විදිහට අපි A හරි ගියොත් B වැරදුනොත් අනිවාර්යෙන්ම උත්තරේ බලන්න දෙයක් නැහැ. CD තමයි උත්තරේ. එහෙනම් E කොහොමත් වර්ධිනවා එතකොට අපිට කියන්න පුළුවන් ACB හරිනම් උත්තරේ 2. අපි ඊළඟට දෙවෙනි එක කතා කරොත් අපි කියනවා පුතේ A වැරදුනොත් අනිවාර්යෙන්ම B වැරදි. බලන්නම දෙයක් නැහැ. මොකක්ද හරි? CD තමයි හරියන්නේ. E අනිවාර්යෙන් වැරදි. එතකොට CD කියන්නේ මොකක්ද උත්තරේ? උත්තරේ 4. තව එකම එක ක්‍රමයයි තියෙන්නේ A හරි ගිහිල්ලා B හරි ගියොත් අනිවාර්යයෙන්ම C වර්ධිනවා. එතකොට අපි පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න ඕනේ D එක හරිද කියලා. අනිවාර්යයෙන්ම ඒක වැරදි. එතකොට D එක හරි ගියොත් පළවෙනි එක. හැබැයි A B විතරක් හරි ගියොත් තුන්වෙනි එක. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක පොඩ්ඩක් D එක ගැන සැලකිලිමත් වුණා නම් හරි. පුතේ අනිවාර්යයෙන්ම පහේවා 4ක් 5ක් එන්නේ නැහැ. අපේ පුරුදු වෙලා තියෙන්නේ පහේවා ගොඩාක් දාන්න. එතකොට ඒක එහෙම එන්නේ නැහැ. දැන් අපි ආයෙත් මුල ඉඳන් බලමු පුතේ. දැන් උපරිම පහේවා එන්න පුළුවන් 2යි. හැබැයි ඒකත් කලාතුරකින් තමයි එන්නේ. පහේවා 1යි සාමාන්‍යයෙන් එන්නේ. එතකොට අපි පළවෙනි අවස්ථාව ගමු. A හරි ගියොත් අනිවාර්යයෙන්ම B වැරදුනොත් අනිවාර්යෙන් හරියන්නේ CD. එතකොට ACD තමයි උත්තරේ. E බලන්න දෙයක් නැහැ. E වැරදි. දෙවෙනි එක ගත්තොත් A වැරදුනොත් අනිවාර්යෙන් පුතේ Bත් වැරදි. අනිවාර්යෙන් CD උත්තරේ. E වරදිනවා. එතකොට CD කියන්නේ 4. තුන්වෙනි එක තමයි A හරි ගිහිල්ලා B හරි ගියොත් අනිවාර්යෙන් බලන්න දෙයක් නැහැ. C වැරදි. එතකොට බලන්න තියෙන අපිට D එක විතරයි. E කොහොමත් වරදිනවා. එතකොට මේක බලලා අපිට උත්තරේ ගන්න පුළුවන්. එතකොට මේක ප්‍රැක්ටිස් කරන්න මේ වීඩියෝ එක නැවත නැවත බලන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට එක්සෑම් එකේ විශිෂ්ට ජයග්‍රහණයක් කරා යන්න පුළුවන්.
මෙතන පුතේ තව වැදගත් දෙයක් තියෙනවා. ඔයා හිතන්න ඔයාගේ මේ ප්‍රශ්න 10 ඇතුලේ එක පහේ එකක්වත් ආවේ නැහැ කියලා. දැන් අනුක ජීව විද්‍යාව තියෙනවා. ඔයාට ඒක තේරෙන්නේ නැහැ කොහොමද ප්‍රශ්නෙට උත්තරේ ගන්න කියලා. අනිවාර්යෙන්ම එහෙනම් ඔයා පහේ එකක් ආවේ නැත්නම් ඔයා අනිවාර්යෙන් පහ කියලා දැම්මොත් ඒ උත්තරේ හරියාමේ සම්භාවිතාවය වැඩි. ඒක තමයි මේකේ වටිනාම දේ. ඒතකොට ඔයාට මේ ප්‍රශ්න 10න් අඩු ගානේ උපරිම වාට ලකුණු 9ක්වත් මේක අනුගමනය කරොත් ගන්න පුළුවන්. මේක ගොඩක් වටින්නේ පුතේ 41 ඉඳන් 50 වෙනි ප්‍රශ්නේ වෙනකන් හරියන්නේ නැති අයට. අනිවාර්යෙන් මේ ක්‍රමයේ ටෙස්ට් කරලා යන්න එක්සෑම් එකට. එක්සෑම් එකේ ටෙස්ට් කරන්න යන්න එපා. ආයෙ නැවත නැවතත් මේ වීඩියෝ එක බලන්න. මොකක් හරි වැරදීමක් හරි තිබ්බොත් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. තව ඔයාලට මොන හරි වැදගත් දෙයක් ඕන වුණොත් ඒ ගැන අහලා දාන්න. මම රිප්ලයි එකක් දාන්නම්.